and welcome back to my YouTube channel. ඔන්න අදත් වෙනද වගේම පරක්කු වෙන අපලේ. අද Saturday ඒත් කොහොම හරි 9 වෙද්දිම කැම්පස් එකට ගියා. මොකද අද අපේ කැම්පස් එකේ open day එක. මෙතන තමයි health science faculty එකේ room එක තියෙන්නේ. ඉතින් අපි ටික වෙලාවක් duty ඉඳලා ගියා Nescafe බොන්න. මේකක්වත් තිබ්බනම් හොඳයිට. තමන්ගේ higher education ගැන idea එකක් තියෙන නොතියන ඕන කෙනෙක්ට අද campus එකට ඇවිල්ලා lecture panel එක හම්බෙලා coordinators ලව හම්බෙලා degrees ගැන diploma ගැන හැම දෙයක්ම ගැන in detail අද දැනගන්න පුළුවන්. තමන් කැමති programs වලට register වෙන එක, lecture hall, lab facilities වගේ දේවල් බලන්නත් අද පුළුවන්. ඉතින් ඕක තමයි normally open day එකක වෙන්නේ. උදේ 9 ඉඳන් හවස 4 වෙනකන් open day එක තිබ්බා. ඉතින් අපිට lunch හම්බ වෙනකන් තිබ්බ පොඩි බඩගින්න නැති කරගන්න අපි ගියා cafeteria එකට. මම දැන් ඉන්නේ campus එකේ උසම building එකේ, Zenith building එකේ 6th floor එකේ ඉඳන් view එක තමයි මේ. කොහොම හරි අපේ lunch time එකත් ආවා. අද campus එකේම අපිට lunch ready කරලා තිබ්බා. ඉතින් අපි කට්ටියම lunch අරගෙන ආයෙමත් 6th floor එකට වෙලා හිටියා. මොකද දවල් වෙද්දි ටිකක් අපිට තිබ්බ වැඩ අඩුයි. Hey, welcome to the next day. ඉතින් channel එක subscribe කරන්න කියලා තියලන ගමන් ඔයාලට කියන්න ඕනේ මේ දවස් හරිම busy. මොකද health sciences faculty එකේ faculty night එක, එතකොට Thai Pongal festival එක දෙකම එක ළඟ. ඒ නිසා මේ දවස් ටිකේම morning lecture එක ඉවරලා හවසට dance practice කරනවා, ඇඳුම් හදාගන්න shopping යනවා. ඌවත් එක්ක busy වෙලා හිටියේ. අද ජනවාරි 30ක ඕන තියෙන ස්ට්‍රෙස් එකෙන් 60%ක් විතර නිදහස් වෙන්න යන්නේ. ඉතුරු 40% mid exam එකට, ඉතුරු 10% Thai Pongal වලට. ගොඩක් ආසාවෙන් බලන් හිටපු දවසක් අද. මොකද අද තමයි faculty night එක තියෙන්නේ. මේක postpone වුණා අර ගම් අතර ප්‍රශ්නත් එක්ක. පාඩි එක organize කරලා තියෙන hotel එක කසොන්දිලා ගෙදරට ළඟයි. ඒ නිසා හිමා ෂයිමායි ගියා ready වෙන්න එහෙ. පේනවනේ ගිය වෙලාවේ ඉඳන් ආගන්තුක සත්කාර. කොහොම හරි පැය ගණන් තිස්සේ 5:45 වගේ වෙද්දී අපි තුන් දෙනා ලෑස්ති වුණා. බඳින්නද? කමන්න. වෙලත් එක්ක. මොන බැචියෙම ටෙන්ත් නම පන්ති සදේක. මේ අවුරුද්දේ ඉවෙන්ට් එක ඕගනයිස් කරන්නේ 5th batch එකෙන්. ඇත්තටම ගොඩක් හොඳට තිබ්බා. අපි ගොඩක් එන්ජොයි කරා. ඇත්තටම කියන්න තරම් අවුලක් තිබුණේ නැහැ.
ගයිස් අපිට ඉන්විටේෂන් නැතුව හෝම් කමින් ෆන්ක්ෂන් එකකටත් යන්න පුළුවන් වුණා. මොකද අපේ පාටි එක තිබ්බ හෝල් එක උඩ තට්ටුව පහළ තට්ටුවේ හෝම් කමින් එකක් තිබ්බා. ඉතින් මේ පාටි එකේ අන්තිම හරිය ඇත්තටම කියනවනේ අපි සීනියර්ස් ලව අඳුරගත්තා, ගොඩක් එන්ජොයි කරා. actually it was so good. ගයිස් අද නම් ගොඩාක් ආසාවෙන් ඉඳපු දවසක්. මොකද අද අපි ටැමිල් විදිහට අඳිනවා හැමෝම. මොකද අද කැම්පස් එකේ පොංගල් ෆෙස්ටිවල් එක. මේක මටත් අලුත් අත්දැකීමක්. ඉතින් අපි බලමු ඉවෙන්ට් එක කොහොමද වෙන්නේ කියලා. So now on this stage, the choir management is going to light the oil lamp and follow the traditional rituals. ඔයා මගේ WhatsApp contact list එකේ හරි සිනෙක් trolls එකේ හරි මෙම්බර් කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ කූකු පෙරේතයව දකින්න ඇති. ඊස්තටික් යුනිට් එකෙන් තමයි පොංගල් ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බේ. ඉතින් ගොඩක් ලස්සනට තිබ්බ හැම ඉවෙන්ට් එකක්ම. vlog එක ගැනත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් ඔයාලගේ යාළුවෝ කෙනෙක් එකේ ඉන්නවා නම් ෂෙයා කරන්න. ඇත්තටම කියන්න ඕනේ මේක කරපු එක නම් ගොඩක් හොඳයි. ඕගනයිසින් ටීම් එක කෝලම් කම්පිටිෂන් එකකුත් මේ ඕගනයිස් කරලා තිබ්බා. අපේ යාළුවෝ කීප දෙනෙක්ම ගියා. ඔන්න බලන්නකෝ ජජ් බෝඩ් එකේ ඉන්න කලින් එක්කෙනෙක් ගිහලා කෝලම් ජජ් කරන්න. Lady Chandrasekhara ඇතුළු කණ්ඩායම. ඉවෙන්ට් එක ඉවරලා DJ එකකුත් තිබුණා. ඉතින් ඒවා මේකේ නැහැ. ඉවෙන්ට් එකේ ෆොටෝස් බලන්න ඕන කට්ටිය සිනෙක් මීඩියා සර්කල් page එක follow කරලා ෆොටෝස් බලන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. bye bye.